සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. ඉතින් මම කැමති ඔබත් එක්ක උපදේශකයා හිවත් සිරාක් පුතේ කතා කරන ඒ මිත්‍රත්වය ගැන කතා කරන්නට. පස්වෙනි හයවෙනි පරිච්ඡේදයේ පහේ මෙහෙම පටන් ගන්නවා. ප්‍රිය මනාප වචනෙන් මිත්‍රෝ වැඩිවන්නේය. ප්‍රිය මනාප වචන කතා කරන්නේ මිත්‍රෝ වැඩි වෙනවා කියලා. අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හැමෝම කැමති අපේ කනට මිහිරි වචන ඇහෙනවට. අගය කිරීම කරනවට නිරන්තරයෙන්ම ඒ ප්‍රිය උපදවන සතුට ප්‍රීතිය හදවතේ සාමය උපදවන වචන කතා කරනවට අපි හරිය කැමති ඕනම කෙනෙක් කැමති. ඉතින් ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපි කැමති නම් මේ අපේ ජීවිතය තුළ මේ මිතුරන් කියන අයව රඳව ගන්නට විශේෂයෙන්ම to maintain the most intimate relationship you have to have this sort of talking, positive talking. අනිත් කෙනාව encourage කරන අගය කරන මෙන්න මේ ආකාරයට මනෝ විද්‍යාත්මකව විග්‍රහ කරලා බලන්නේ මෙන්න මේ දේ අත්‍යවශ්‍ය සාධකයක්. මොකද ඒ අගය කිරීම ඒ විශේෂයෙන්ම ප්‍රියමනාප වචන කියලා කියන්නේ අගය කිරීම කියන එක තවත් වචනකින් තමුන්ගේ කනට ප්‍රිය වෙන්නේ අගය කිරන වචන විතරයි. එහෙම නැත්නම් අනිත් පුද්ගලයා අපිට නිරන්තරයෙන්ම කියන්න පුළුවන් මම ඔයාට කොච්චර කරත් ඇති වැඩක් නැහැනේ කියලා. ඉතින් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට පුළුවන් නම් ඒක ඇත්ත තමයි. සමහර පුද්ගලයෝ ඒ කියන්න තියෙන දේ සමහරට ඒ bitterness වුණත් ඒ ඇත්ත ප්‍රකාශ කරන්න තියෙන මොහොතවලදී අම්මේ තාත්තේ දුවේ පුතේ අනිත් පුද්ගලයාට දෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතවලදී අපි දන්නවා එතන ગેප් එකක් ඇති වෙනවා. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් නම් අනිත් පුද්ගලයා ඇයි මේ විදිහට හැසිරෙන්නේ? ඇයි මේ වගේ දේවල් කියන්නේ? ඇයි අපිට කම්ප්ලේන් කරන්නේ? අගය කරනව වෙනුවට ප්‍රියමනාප වචන කතා කරනව වෙනුවට ඇයි ගොඩක් වෙලාවට අපි අනිත් කෙනාව ඒ කම්ප්ලේන් කරන තැනකට අපිව වැටෙන්නේ? ඇයි කියලා කල්පනා කරොත් මෙනෙහි කරොත් අම්මේ තාත්තේ දුවේ පුතේ අනිත් පුද්ගලයාගේ හදවතට ඒ මං හිතන්නේ අනිත් තමුන් ආදරය කරන ඒ පුද්ගලයාගේ හැසිරීම් රටාවන් වෙන්න පුළුවන්. ඒ වගේම රෙස්පොන්ඩ් කිරීම වෙන්න පුළුවන්. ඒකේ තීර වෙනසක් අත්දැක්කම තමයි එවැනි වචන නෙගටිව් ෆීලිංගස් එක තමයි නෙගටිව් වචන එන්නේ. ඒ වගේම නෙගටිව් විදිහට අපි ක්‍රියා කරන්නට පටන් ගන්න. ඉතින් ඒක නිසා මේ අපේ ප්‍රිය මනාප වචන කතා කරන්නට අපිට අවශ්‍යයි සමාජයෙන් උදව්වක්. ස්වාමි පුරුෂයාට අවශ්‍යයි භාර්යාවගෙන් උදව්වක්. භාර්යාවට අවශ්‍යයි ස්වාමි පුරුෂයාගේ උදව්වක්. මොකද සුභවාදී ආකාරයට බලන එක යුතුයකමක්. ආකල්ප හදාගන්න එක යුතුයකමක්. නමුත් අම්මේ තාත්තේ දුවේ පුතේ සමාජ මෙහෙවරක් තියෙනවා. ඒ සමාජ මෙහෙවර තමයි ඔබ ස්වාමි පුරුෂයෙක් නම් ඔබ භාර්යාවක් නම් if you are the most intimate person in the other's life ඒ පුද්ගලට දැනෙන්නට අරින්නට ඕනේ you are my whole world ඔබ මගේ මුළු ලෝකෙම කියලා අනිත් පුද්ගලයාට හැම මොහොතකම දැනෙන්නට හරින්නට ඕනේ අම්මේ තාත්තේ දුවේ පුතේ. ඒ හැරීම අනිත් පුද්ගලයාට නිරන්තරයෙන්ම සුභවාදී වචන ආත්මගත වෙලා එන්නේ. ඒ සුභවාදී වචන තමයි ඒ පුද්ගලයාගේ මුවෙන් එන්නේ. ඒ වගේම සුභවාදී විදිහට තමයි පුද්ගලයා හැසිරෙන්නට පටන් ගන්නෙ. ඉතින් ඒක නිසා අපිට කම්ප්ලේන් කරන්න බෑ. අයියෝ අනිත් මට මාව හැම වෙලාවෙම කම්ප්ලේන් කරන්න කියලා අපිට කියන්න බෑ. ඒ කම්ප්ලේන් නොකරන ආකාරයට ජීවත් වීමටත් අපිට අධ්‍යාත්මිකත්වයක් තියෙන්න ඕනේ. ඒක අධ්‍යාත්මිකත්වයෙන් එන දෙයක්. ඉතින් ඒක නිසා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට පුළුවන් නම් අනිත් පුද්ගලයාට සුභවාදී විදියට හැසිරෙන්න අපේ වචන හසුරවන්න අපේ ක්‍රියාකලාපේ අපේ ভাইබ්‍රේෂන් එක හසුරව ගන්නට පාලනය කරගන්නට අපිට පුළුවන් නම් එතනදී අපි ගොඩක් දිනනවා අම්මේ තාත්තේ දුවේ පුතේ. ඒතර නිරන්තරයෙන්ම වයිෆ්ගේ හදවතින් කම්ප්ලේන් කරන්න නෙමෙයි එන්නේ. හැම වෙලාවෙම වයිෆ් අගය කරන්නමයි බලන්නේ. ස්වාමි පුරුෂයාගේ පැත්තෙන් අගය කරන්නමයි බලන්නේ. ඒ වගේම දරුවන්ගේ පැත්තෙන් දෙමව්පියන්ව අගය කරන්න බලන්නේ. ආදරය කරන ආදරවන්තයන් අතර අගය කිරීමක් තමයි එතකොට වෙන්නේ. මොකද නිරන්තරයෙන්ම දෙදෙනම කැපවීමක් කරනවා. මොනවටද කැපවීම කරන්නේ? අනිත් කෙනාගේ හදවත තුළ ප්‍රිය මනාප වචන ජනිත කරන්නට. මේක කැපවීමක්, මේක පරිත්‍යාගයක්, මේක මහා පිනක්, ආශිර්වාදයක්. ඉතින් ඒක නිසා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට සමාජ මෙහෙවරක් තියෙනවා, වගකීමක් තියෙනවා. අනිත් කෙනාගේ සතුට නැති වෙන ආකාරයට ක්‍රියා නොකර අනිත් කෙනාගේ හදවතේ ප්‍රියමනාප වචන ජනිත වෙන ආකාරයට ජීවත් වීමට. එහෙනම් මේකට ඉහළින්
ඉහළින් වරප්‍රසාද අවශ්‍යයි. ඉතින් මේ මොනවාද උපදේශකයා පුතේ කියනවා වගේ ප්‍රියමනාප වචන කතා කරන්නට ඒ වරප්‍රසාදය ස්වාමින් වහන්සේගෙන් අපිට ලැබෙන්නට ඕනි. එහෙනම් ආදරාමි තාත්ති දේවපදේ මම අද ප්‍රාර්ථනා කරනවා. අදත් හෙටත් හැමදාම ප්‍රියමනාප වචන ඔබේ කනට ඇහෙන්නට සැලසේවා කියලා. ඔබ සියලු දෙනාට ජේසුස්ගේ පිහිටයි.